ආයිබෝවන් සදන් ෆෝට්‍රස් කුකින් චැනල් එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට වීඩියෝ එකකින් අරගෙන ආවේ රාත්‍රී ආහාරයකට සුදුසු ඉතා රසවත් ආහාරයක් අරගෙනයි. මෙතන තියෙනවා රුලන් වලින් හදාගන්න රොටි විශේෂයක්. මේකට කියන්නේ රාවා ආප්පම් කියලා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු මේ රාවා ආප්පම් හදාගන්නේ කොහොමද කියලා. මෙතන තියෙන්නේ රාවා ආප්පම් හදාගන්න අපට අවශ්‍ය ද්‍රව්‍ය. පළමුවෙන්ම අපි බ්ලෙන්ඩර් ජාර් එකක් අරගෙන ඒකට ඉස්සෙල්ලාම දාන්න ඕන රුලන් 250. ඊට පස්සේ මම මෙතන අරන් තියනවා පාන් පිටි මේස හැඳි දෙකක්. ඒකට දා ගන්න ඕන. ඊට පස්සේ අපි මේකට එකතු කර ගන්නවා සීනි තේ හැඳි එකක්. එතකොට ඊස් තේ හැඳි භාගයක් විතර. එකක් දැම්මත් ප්‍රශ්නයක් නෑ. මේ ටික දාලා මේකට වතුර කප් එකක් අපි එකතු කරගන්නවා මේක බ්ලෙන්ඩර් කර ගැනීමට. මේ වතුර ටික දාලා අපි පොඩ්ඩක් බ්ලෙන්ඩර් කරලා ඊට පස්සේ වතුර කප් එකම දානවා. ඔයගොල්ලෝ මේක බ්ලෙන්ඩ් කරගන්න ඕන හොඳට. දැන් බ්ලෙන්ඩර් කරලා ඉවරයි. මෙන්න මේ විදිහට තමයි බ්ලෙන්ඩර් කරාම අපිට පිටි දක්නට ලැබෙන්නේ. ඊට පස්සේ මම මේක පෑන් එකක්, ඒ කියන්නේ ලොකු භාජනයකට මේක දාලා අපි මේක විනාඩි 30ක් විතර වහලා තියා ගන්න ඕන පොඩ්ඩක් මේක පිපෙන්න ආරින්. දැම්මම මේකට ලුණු තේ හැඳි එකක් දාන්න එපා. මම මේකට ලුණු තේ හැඳි එකක් එකතු කරගන්නවා මේක පිපිලා හදන්න ගන්න වෙලාවද. ඒ වෙලාව වෙනකන් අපි මේක වහලා තියා ගන්න ඕන ලුණු නොදා. ඒ එක්කම මම රාවා ආප්පම් කන්න රසවත් පොල් චට්නි එකක් හදන්න යන්නේ. මෙතන තියෙනවා ඒකට අවශ්‍ය ද්‍රව්‍ය. ඉස්සෙල්ලාම පෑන් එකක් ලිපේ තියලා ඒකට මම තෙල් මේසි හැඳි දෙකක් එකතු කර ගන්නවා. ඒක රත් වේගන එන වෙලාවේ වියලි මීරිස් කරල් 7-8ක් මේකට මම දානවා. ඒක චුට්ටක් තෙලේ මැලවෙන්න අරින්න ඕන. ඊට පස්සේ මම එකතු කර ගන්නවා අවු මිරිස් කරල් 2-3ක්. දැන් මේ ටික තෙලේ මැලවෙනකොට මම මේකට එකතු කර ගන්නවා රතු ලුණු ටිකක්, ඒ වගේම සුදු ලුණු ටිකක්, කරපිංච ටිකක්, කුඹල කඩ ටිකක්. මේ ටිකත් තෙලේ චුට්ටක් මැලවෙන්න අරින්න ඕන. දැන් මේ ටික තෙලේ බැදුන ඇති. ඊට පස්සේ මම මේක දාගන්නවා බ්ලෙන්ඩර් කප් එකට. බ්ලෙන්ඩර් කප් එකට දාලා ඒකට අපි අවශ්‍ය ප්‍රමාණයට කියන්නේ පොල් කප් එකක් පමණ මම මෙතන අරන් තියෙනවා. ඒ ටිකත් මේකට දාලා ලුණු තේ හැඳි එකකුයි දෙහි ටිකකුයි මේකට එකතු කරගෙන තමයි බ්ලෙන්ඩර් කරගන්න ඕන. දැන් මම පොල් චට්නි එක හදලා ඉවරයි. ඊට පස්සේ අපි හදා ගන්න ඕන රාවා ආප්පම් ටික. දැන් මේක පැය භාගයක් විතර ගිහිලා තියෙනවා. අපි මේකට ලුණු තේ හැඳි එකක් එකතු කරගෙන හොඳට මේක හැඳි ගා ගන්න ඕන.
දැන් මේ රොටි ටික පුච්ච ගන්න. ඒ කියන්නේ මේ රාවා අප්පම් ටික හදා ගන්න මම පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැන්දක් විතර එකතු කරලා ඒක හොඳට ටිෂු එකකින් පීදා ගන්න ඕන. පීතගෙන ඊට පස්සේ මේ පිටි හැන්දක් අපි මේකට එකතු කරනවා. එකතු කරලා ඒක හැන්දෙන් පොඩ්ඩක් තුනී කරලා තියෙන්න අරින්න ඕනේ. එතකොට මේකේ බුබුලු ගතියක්. ඒ කියන්නේ පිපිච්ච තැන් වලින් බිබිලි. ඒ කියන්නේ බුබුලු ගතියක් එනවා. එතකොට ඒක හිල් හැදෙනවා. හිල් හැදිලා මේ පිටියක උඩ වියලි ගතියක්. කියන්නේ සුදු පාට ගතියක් ගිහිල්ලා කහ පාට ගතිය එනකොට තමයි අපි පොඩ්ඩක් පියනින් වහගන්නේ. පියනින් වහගෙන ඊට පස්සේ මේක පුච්ච ගන්න ඕන විනාඩි 2-3ක්. මේ ගත්තු පිටි ප්‍රමාණය අනුව මම මේ රාවා අප්පම් 12ක් විතර හැදුවා. ඔයගොල්ලෝ මේ රාවා අප්පම් හදනකොට ඒකේ ගන්න ඒ කියන්නේ ප්‍රමාණය මත ඒ කියන්නේ ලොකු එකක්ද පොඩි එකක්ද මත තමයි ගන්න රාවා අප්පම් ප්‍රමාණය හදා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම රොටි ටික හදලා ඉවරයි. මේ බලන්න මම හදපු රාවා අප්පම් ටික. එහෙනම් ඔබ සැමට සුබ දවසක්.